අයිබෝවන් හැමෝටම වයිවර් නමින් දෙවියන්ගේ අධිපති වුණු ඕඩින් විසින් හිමකන්දක සිර කර දඬුවම් දුන් බිහිසුණු සතෙක් ගැන කියවන කතාවක් තමයි අද අපි බලන්න යන්නේ. එන වැඩි කතා නැතුව අපි යමු මූවි එකට. මේ ෆිල්ම් එපිසෝඩ් රිවිව්ස්. අපි හැමෝම දන්න විදිහට මේ ලෝකේ උතුරු පැත්ත කියන්නේ පොඩ්ඩක් සීතලෙන් වැඩි පැත්තක්නේ. ඉතින් මේ කියන්න යන කතාවෙත් ඔයාලට මුලින්ම දකින්න ලැබෙන්නේ ගෝලීය උණුසුමත් එක්ක උතුරු ඇලස්කාවේ හිමකඳු දිය වෙලා මුහුදට කඩා වැටෙමින් තියෙන දර්ශනයක්. මේ වගේ සිදුවීම් මෑත කාලයේදී සාමාන්‍ය වුණත් මේ වෙන සිදුවීම නම් එහෙම නැහැ. මොකද කිව්වොත් මේ හිමකඳු දියවීමත් එක්ක හිම අතර හිර වෙලා හිටපු පුරාවෘතවල කියවෙන එක්තරා ආකාරයක දැවැන්ත සතෙක් හිමෙන් නිදහස් වෙන බවක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේ සිදුවීමෙන් දවස් කිහිපයකට පස්සේ ගමක ජීවත් වුණු මාළු අල්ලන පුද්ගලයෙක් බොහොම නිස්කලංකව මාළු අල්ලමින් ඉන්න අතරේ හදිස්සියෙම එයාගේ අත පිහියකට කැපිලා ගිය නිසා ඒ මිනිස්සයා අත හොද ගන්න කියලා වැවට යන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේ තමයි හිමකඳු අතරින් අවදි වුණ අර සතා කෑම හොයාගෙන මේ පැත්තට එන්නේ. ඇත්තටම කිව්වොත් මේ ඉන්නේ පුරාවෘතවල කියවෙන විදියට හිම මකරෙක්. ඉතින් මේ මකරට අර මිනිස්සයාගේ ලේසි හොඳ හොඳින්ම දැනෙන නිසා ඔන්න එදා මේ අසරණ මිනිස්සයාට ඔහුගේ ආහාරයක් බවට පත් වෙන්න සිදු වෙනවා. මේ අතරේ මේ ළඟම තිබුණු බියෝමිල්ස් කියන පුංචි නගරය වෙනදා වගේම බොහොම සාමකාමීව ගත වෙන්නේ. ළඟ වෙන අනතුර ගැන මෙයාලට කිසිම අදහසක් නැති හින්දායි. මේ ගමට අලුතෙන්ම ජේක් කියලා ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් ඇවිල්ලා තියෙනවා. අලුතෙන්ම කිව්වට මොකද මෙයා ඇවිල්ලා නම් සතියක් දෙකක් වෙනවා. මෙයා මෙහෙම ඇවිත් තියෙන්නේ එයාගේ සහෝදරයා මේ පළාතේ ජීවත් වෙලා තියෙන හින්දායි. ඒත් සහෝදරයාට එයා සමග ගමනක් යමින් ඉන්න අතරේදී සිදුවුණු අනතුරක් නිසා අවසනාවන්ත විදිහට ජීවිතෙන් සමුගන්න වෙලා තියෙනවා. ඒ හින්දා ජේක් තවමත් ඉන්නේ සහෝදරයාගේ මරණයේ වේදනාව දරා ගන්න බැරුව. මේ ජේක්ට කැමති එක ගැහණු ළමෙක් මේ ගමේ ජීවත් වෙනවා. ඒ තමයි රෙස්ටුරන්ට් එක වේටර්වරියක් විදිහට වැඩ කරන ක්ලෙයා. ජේක් ටවුමට ඉඳලා හිටලා යන වෙලාවට ක්ලෙයාගේ වැඩවලට උදව් කරනකොට ක්ලෙයා ජේක්ට කැම බීමෙන් සංග්‍රහ කරත් ක්ලෙයා ගැන ඇහැ ගහගෙන ඉන්න ඩොක්ටර් ඩේවිඩ් නම් මේ දෙන්නට පොල්ල දාන එක තමයි කරන්නේ. ඒත් ක්ලෙයා ඩේවිඩ් යනකල් බලාගෙන ඉඳලා කොහොම හරි ජේක් සමග කතා කරන්න අවස්ථාවක් හදා ගන්නවා. නගරේ සාමාන්‍ය විදිහට කාලය ගත වෙනකොට නගරයේ කෙරවල ජීවත් වෙන කර්නල් කියන පුද්ගලයා එයාගේ බල්ලට කැම දෙන්න හිතාගෙන එළියට එනවා. මේ වෙලාවේ එයාට තේරුම් යනවා බල්ලා පේන තෙක් මානෙකවත් නැහැ කියලා. ඒත් එක්කම තමයි එයාගේ ගේ ඉස්සරහට අහසින් මුවෙක්ගේ ඔළුවක් වැටෙන්නේ. මේ ගැන කර්නල් එයාලගේ නගරයේ රේඩියෝ මධ්‍යස්ථානයට දැනුම් දීලා ප්‍රචාරය කරවනකොට හැමෝම හිතන්නේ මේක මිනිසුන්ව හිනස්සන්න කරපු විහිළුවක් කියලයි. ක්ලෙයා සමග කතා බහ කරලා ආයෙමත් ජේක් ගෙදර එනකොට ඩොක්ටර් ඩේවිඩ් මෙයාව හමු වෙන්න ඇවිල්ලා තිබුණේ. අනතුරෙන් ජේක්ගේ අතට උණු තුවාලයට බෙහෙත් දාන ගමන් ඩේවිඩ් හෙලි කරනවා. එයා ඇත්තටම ආවේ බෙහෙත් දාන්නම නෙමෙයි එයාට ඕමනා කරන්නේ. ජේක්ගේ හිතේ ක්ලෙයා ගැන කැමැත්තක් තියනවද නැද්ද කියලා දැනගන්නයි කියලා. ක්ලෙයා ගැන ජේක්ට අදහසක් තිබුණත් එයා නම් කියන්නේ එයා මේ නගරේ ඉන්නේ අනතුරේ ඉන්ෂුරන්ස් එක හම්බෙනකල් විතරයි. ඒක ගත්තට පස්සේ එයා නගරෙනුත් යනවා. ඒ නිසා එයා ක්ලෙයා ගැන දියා මෙහෙ ඉන්න කවුරු එක්කවත් ලොකෝට බැඳීමක් ඇති කරගන්නේ නැහැ කියලා. ජේක්ගේ කතාවෙන් පස්සේ හිතට සහනයක් ආව ඩේවිඩ් ආයමත් නගරයට එනකොට එයාට පුංචි මුත්‍රා බරක් ආව හින්දා එයා හාවෙක් අල්ලන්න කියලා හිතාගෙන කැලේ පැත්තට යනවා. එයා එමෙ යනවත් එක්කම එයාගේ හා පැටිය සිප් එකට අහු වෙලා එයාට වේදනාවෙන් කෑ ගැස්සෙනවා. මේ සද්දෙත් එක්කම එයා ගැස්සිලා යන තරම් හඬකින් ගර්ජනා කරගෙන ඔහු නොයිතෝ විදිහට අර මකරා එයාගේ පැත්තට පියාඹගෙන එන පටන් ගන්නවා. ඩේවිඩ් මකරාව දැකලා හොඳටම බය වෙලා දුවගෙන ගිහින් කැලේ ඇස්සේ හැංගුණා. එයාට මේ මිනිමරු බඩගින්නෙන් පිස්සු වැටිලා හිටපු මකරාගෙන් නම් බේරෙන්න ලැබෙන්නේ නැහැ. මේ සිදුවීමෙන් ටික වෙලාවකට පස්සේ නගරයේ මිනිස්සෙක් කැලේ දඩේමේ යමින් ඉන්නකොට එයාට විශාල අසූචි ගොඩක් දකින්න ලැබෙනවා. මෙච්චර ලොකු ජරාවක් දාන්න නම් ලොකු සතෙක් වෙන්න ඕනේ කියලා. එයා වටපිට බලනකොට ඔන්න අවසනාවන්ත විදිහට මෙතනටත් අර මකරා එනවා. ඒත් දඩයක්කාරයා ඉක්මනින්ම යාගේ තුවක්කුව අරගෙන උට වෙඩි තියන්න සමත් වුණ නිසා මකරාට සිදුවෙනවා ආපහු හැරිලා යන්න. ඔන්න ඔය වෙලාවේ තමයි ජේක් සමග අනතුර ගැන කතා කරන්න ආව නගරයේ ෂෙරිෆ්ට මේ වෙඩි ශබ්දය ඇහෙන්නේ. එයා ඉක්මනින්ම ශබ්දය ඇහෙන දිහාවට ජේක් සමග යනකොට එයාට බයෙන් බිම වැටෙමින් දුවගෙනාව දඩයක්කාරයව දකින්න ලැබෙනවා. දඩයක්කාරයා එයා දැකපු පියාඹන මකර ගැන මෙයාලට කිව්වට පස්සේ මුලින්ම මේ දෙන්න හිතන්නේ මේ වයසක මිනිස්සයා මොකෙක් හරි කුරුල්ලෙක් දැකලා මවාගෙන කියවනවා වෙන්න ඕනේ කියලා. ඒ හින්දා මෙයාලා දඩයක්කාරයව වාහනෙන් තියලා එළියට වෙලා මේ ගැන කතා කරනකොට ජේක්ට දකින්න ලැබෙනවා ලේ පිරිච්ච මනුස්ස අතක් මේ ළඟම බිම වැටිලා තියෙනවා කියලා. අත හොඳින් පරීක්ෂා කරලා බලනකොට ඇඳගෙන හිටපු ඇඳුමෙනුයි ඔරලේසුවෙනුයි මේ ඩේවිඩ්ගේ අත කියලා ජේක් හඳුනා ගන්න සමත් වෙනවා.
දඩයක්කාරයා මේක දැක්කට පස්සේ එයා නම් කියන්නේ අනිවාර්යයෙන්ම මකර ඇවිල්ලා ඩොක්ටර්ව කාලා දාන්න නැති කියලයි. සිද්ධ වෙන දේවල් එක්ක නගරයේ ජනතාවට තියෙන හානිය වැඩි වෙන බව තේරුම් ගත්ත ෂෙරීෆ් ඉක්මනටම රේඩියෝ ස්ථානයට සහ පොලිසියට දන්වලා මිනිසුන්ව ක්ලෙයාගේ රෙස්ටොරන්ට් එකට එකතු කරවගන්නේ වෙලා තියෙන දේ ගැන සාකච්ඡා කරලා ජනතාවගේ ආරක්ෂාවට මොකක් හරි පියවරක් ගන්න ඕන හින්දායි. නගරයක් කිව්වට මොකද කැලෑවද ප්‍රදේශයක් නිසා මෙහි ජීවත් වෙන්නේ පොඩි පිරිසක්. ෂෙරීෆ් ක්ලෙයාගේ රෙස්ටොරන්ට් එකට යනකොටත් කීප දෙනෙක්ම ඇවිත් හිටපු නිසා එයා ඉක්මනින්ම කතාව පටන් අරගෙන මෙයාට දන්වනවා නගරයේ තියෙන කැලේට පියාඹන ලොකු විලෝපිකයෙක් ඇතුල් වෙලා තියෙනවා. මේ සත්වයා ගැන හරි විස්තරයක් හොයාගන්නකල් හැමෝම පරිස්සමින් ගෙවල් වලට වෙලා ඉන්න කියලා. මුලින්ම කට්ටිය මේ කතාව විශ්වාස නොකලත් හැමෝම ඩේවිඩ්ගේ අත දැක්කට පස්සේ මේ කතාව විශ්වාස කරන්න පටන් ගන්නවා. නගරයට තවමත් සතාගෙන් ප්‍රහාරයක් එල්ල වුණේ නැති නිසාත් හැම ප්‍රහාරයක්ම වාර්තා වුණේ කැලේ ආසන්නයේදී නිසාත් හැමෝටම කැලේට යන එක ෂෙරිෆ් තහනම් කරනවා. කොහොමුණත් අද තමයි නගරයේ තියෙන ලොකුම උත්සවය පැවැත්වෙන්නේ. ජේක් මේ වෙලාවේ උත්සවයේ කල් දැම්මොත් හොඳයි කියලා හැමෝටම කිව්වත් දැනට නගරයට හානියක් නැති හින්දා ෂෙරීෆ් උත්සවය පොලිස් ආරක්ෂාව යටතේ සිදු කරන්න අවසර දෙනවා. මෙහෙම කතාව ඉවර වෙනවත් එක්කම තමයි සත්වයාගෙන් ගොවිපලකට ප්‍රහාරයක් එල්ල වෙනවයි කියලා ෂෙරීෆ්ට පණිවිඩයක් එන්නේ. ඒ ආරංචියත් එක්ක ෂෙරීෆ් ඉක්මනින්ම ගොවිපලට යනකොට අපිට දකින්න ලැබෙනවා තවත් පැත්තකින් කර්නල් එලියට වෙලා අහස දිහා බලාගෙන ඉන්නවයි කියලා. මොකද අනිත් මිනිස්සු මෙයාගේ මුව ඔලුවක් අහසින් වැටුණයි කිව්ව කතාව විහිළුවට ගත්ත හින්දා එයාට ඕනේ වෙලා තියෙනවා ඒක ඇත්තක් කියලා ඔප්පු කරන්න. කර්නල්ගේ කතාව ඔප්පු කරන්න එයාට මකරව ඈතින් යනවා දකින්න ලැබුණ නිසා එයා තීරණය කරනවා කෝල් කරමින් ඉන්නේ නැතුව නගරයට ගිහිල්ලාම ෂෙරීෆ්ට මේ බව දැනුම් දෙන්න. යන අතරමඟදී මේ විශාල මකරව ළඟටම කර්නල්ට බලා ගන්න ලැබෙනවා වගේම එයා ඌට වෙඩි තියන්නත් පටන් ගන්නවා. ඉක්මනට නගරයට ගිය කර්නල්ට ෂෙරීෆ් නැති නිසා සිදුවීම කියන්න වෙන්නේ පොලිස් කාන්තාවකටයි. ඒත් මේ මකර කතාව කීයටවත් එයා පිළිගත්තේ නැති නිසා කර්නල්ට පිස්සු හැදිලා කියලා හිතලා එයාට ගෙදර යන්න කියලා කිව්වත් මේ සිද්ධිය ෂෙරීෆ්ට වාර්තා කරන්න නම් ඇය අමතක කරන්නේ නැහැ. මේ අතරේ පොලිස් කාන්තාවගෙන් මකර කතාවක් ආයමත් අහන්න ලැබෙනකොට ෂෙරීෆ් ගොවිපලට ගිහිල්ලායි තිබුණේ. ඒත් එයා ගොවිපලට එනකොටත් ගොවිපලේ සත්තු ඔක්කොම අතුරුදහන් වෙලා එයාට පැමිණිලි කරපු ගොවියත් ලේවිලක්මද වැටිලා ඉන්නවා දැකලා ෂෙරීෆ්ටත් මෙතනම කලන්තේ දාලා වැටෙනවා. පොලිස් කාන්තාව තමන්ගේ කතාව කනකට නොගත්ත හින්දා කර්නල් ඊළඟට දුවගෙන යන්නේ රේඩියෝ මධ්‍යස්ථානයට. ගිහින් එතන නිවේදිකාව වුණ හැම්ප්ටන්ට මකරගේ විස්තරය ඉක්මනින්ම නිවේදනය කරලා මිනිසුන්ව දැනුවත් කරන්න කියලා කියනවා. ෂෙරීෆ්ගේ කතාවෙන් නගරයට විලෝපිකෙක්ගේ හානියක් තියෙනවා කියලා දන්නවා වුණත් සුරංගනා කතාවල මකරෙක් නගරයට ආවා කියලා පදනමක් නැති කතාවක් කිසිම සාක්ෂියක් නැතුව වගකීමකින් තොරව කියන්න බැරි නිසා හැම්ප්ටන් මේ අදහස ප්‍රතික්ෂේප කරනවා. මේකෙන් කේන්තිගත්ත කර්නල් ඊළඟට කරන්නේ නගරයේ උත්සවයට ගිහින් තමන්ව මිනිසුන්ව දැනුවත් කරන්න පටන් ගන්න එක. උදේ පාන්දර මුවෙක්ගේ කතාවක් කිව්ව මදිවට දැන් උත්සවයේ මැදට පැනලා මකරෙක් ගැන කියවලා උත්සවය විනාශ කරන්න තමයි කර්නල් උත්සාහ කරන්න කියලා හැමෝම කර්නල්ව පන්නනකොට මකරා එකපාරටම නගරයේ මැදට ඇවිල්ලා තියෙනවා කියලා හැම්ප්ටන්ට එයාගේ ඇස් දෙකටම දකින්න ලැබෙනවා. මේත් එක්කම එයා මිනිසුන්ට මේක දන්වලා ෂෙරීෆ්ටත් මේ ගැන කියන්න ගියත් මකරාගේ ආගමනය නිසා මෙතන ලයිට් කණු විනාශ වෙනවත් එක්කම එයාට කිසිම දෙයක් කරගන්න ලැබෙන්නේ නැහැ. මේ අතරේ මේ ලේගොඩේ කලන්තේ දාලා හිටපු ෂෙරීෆ් අවදි වෙලා ඉක්මනින්ම ගිහින් එයාගේ අනිත් නිලධාරීන්ට උත්සවය නවත්තලා මිනිසුන්ව ගෙවල් වලට යවන්න කටයුතු කරන්න කියලා කියනවා. ෂෙරීෆ්ගේ හදිස්සි නියෝගයට අනුව මෙගාෆෝන් එකක් අරගෙන මිනිසුන්ව ඉවත් කරන්න පොලිස් කාන්තාව ක්‍රියාත්මක වෙනකොට හැමෝම ඉදිරියේදී මකර ඇවිල්ලා මෙයාට පහර දෙන්නේ මෙයාගේ ලේ හැම තැනකම විසිරුවමින්. කර්නල්ට පිස්සෙක් කිව්ව හැමෝම මකරව දැකලා බයේ ඔළුව හැරුණ අතේ දුවනකොට ජේක්ලාටත් මිනිමස් හොයමින් සැරිසරන මකරව දකින්න ලැබෙනවා. ජනේලේ අතරින් ජේක්ලා ඉන්න බව දැනගෙන මකරා ජනෙල් දොරවල් පවා විනාශ කරලා දානකොට මෙයාලා ඉක්මනින්ම ගිහින් හැංගුණ නිසා මකරත් නිවෙස් ඇතුලේ තියෙන ගොදුරු පස්සේ නොයා එළියේ දුවමින් ඉන්න මිනිස්සෙක්ව අල්ලගෙන ඉක්මනින්ම මෙතනින් පිට වෙලා යනවා. සත්වයාගේ ප්‍රහාරයට ලක් වෙලා හැමෝම නගරයේ තැන් තැන් වලට යනකොට බොහොමයක් අය හැංගෙමින් රෙස්ටොරන්ට් එකට එනවා. මෙහෙම හැමෝම එකට එකතු වුණාට පස්සේ එයාලට සිතුවෙනවා දඩයක්කාරයා කිව්වෙත් කර්නල් කිව්වෙත් ඇත්තක් කියලා පිළිගන්න. වයසක මිනිස්සෙක් වුණ දඩයක්කාරයා මෙයාලට හෙලි කරනවා මේ වගේ මකරෙක් ගැන එයා පුංචි කාලේ අහලා තිබුණු කතාවක්. ඈත අතීතයේ මේ ප්‍රදේශයේ ජීවත් වුණ නෝසෝර් ජනතාව අතර මේ විදිහේ මිනිමරු වයිවර්න් නමින් හඳුන්වපු මකරෙක් ගැන කතාවක් තිබිලා තියෙනවා. ඒ කතාවට අනුව පාතාලයෙන් එහෙමත් නැත්නම් අපායේ හිදසකින් මනුස්ස ලෝකයට පැනගත්ත මේ වයිවර්න් අධික කුසගින්නෙන් හිටපු මකරෙක්. මුලින් මිනිස්සු ඒ මකරට රටේ අපරාධකාරයෝ බිලි දුන්නත් ඒ මකර හැමදාම හොරෙන් අහිංසක මිනිසුන්වත් සතුන්වත් සිය ගණන් ආහාරයට අරගෙන තියෙනවා. මකරගේ නොමනා හැසිරීම නිසා මිනිසුන්ට ඇති වෙලා තියෙන කරදරේ දැකලා දෙව්ලොවට අධිපති ඕඩින් මේ මකරව අයිස් කඳු අතර මිහිදන් කරලා හිර කරලා දාලා තියෙනවා. දඩයක්කාරයාගේ කතාවේ හැටියට හිමකඳු දිය වෙනකොට ඇත්තරම නිදහස ලබලා තියෙන්නේ මෙන්න මේ පුරාවෘත්තව
කතාවල එන වයිවර්න්ම තමයි. දඩයක්කාරයාගේ තාත්තා එයාට කියලා තියෙන හැටියට ඒ කාලේ ඉඳන්ම සමහර දවස්වලට අයිස් කඳු දිය වෙනකොට මකරගේ ගෙරවීම ඇහෙනවලු. මොකද මේ මකරත් එළියට පනින දවසක් ගැන හිතමින් දින ගනිමින් තමයි මෙච්චර කල් ඉඳලා තියෙන්නේ. කතාවේ ඇත්ත බොරුව මොකක් වුණත් දැන් කරන්න තියෙන ලොකුම දේ මකරාව මරලා දාන එක නිසා ජේක් ගිහින් දඩයක්කාරයාගෙන් අහනවා කතාවල හැටියට මේ මකරාව විනාශ කරන්න විදිහක් තියෙනවද කියලා. ඒත් අවසනාවට එහෙම විදිහක් ගැන සඳහනක් නැහැ. මේ කතාවට අයිති වෙන වයිකින්වර මුලින්දම්ම කරලා තියෙන්නේ සතාව සංසුන් කරවන්න මිනිසුන්ව සතාට බිලි දීපු එක. ඉතින් ඒ වගේ මෝඩ වැඩක් දැන් කරන්න බැරි හින්දා මෙයාලට සිදු වෙනවා මේ මකරාව මරන්න ක්‍රමයක් කල්පනා කරන්න. කොහොමත් ඉන්න පොඩි පිරිසක් සමග මෙයාලට මකරත් එක්ක සටන් කරන්න හැකියාවක් නැති හින්දා මෙයාලට සිදු වෙනවා එළියෙන් උදව් ගෙන්න ගන්න. ඒත් කම්බි ඔක්කොම කැඩලා ගිහින් ඉඳන් මෙයාලට එළියට පණිවිඩයක් දී ගන්න වෙන්නේ ෂෙරීෆ්ගේ හරහායි. ජේක් ෂෙරීෆ්ව හොයාගෙන යන සූදානම් වෙනකොට එයාගේ උදව්වට ක්ලෙයා තාව නිසා මේ දෙන්නම එක්මනින්ම වාහනයක් අරගෙන අර ගොවිපළ පැත්තට යන්න පටන් ගන්නවා. මෙයාලා යනකොට මෙයාලට දකින්න ලැබෙනවා මකරා එයාට හම්බ වෙන ගොදුරු අරගෙන යන්නේ කැලේ එකම තැනකට කියලා. වැඩේ අවදානම් වුණත් මකරා එතනටම යන්නේ ඇයි කියලා හොයලා බලන එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන හින්දා මේ දෙන්නම හෙමින් කැලේ ඇතුළට රින් ගන්න පටන් ගන්නවා. මේ අතර හැමෝගෙම බැනුම් අහලා කර්නල් ආයමත් ගෙදර යමින් ගමන් ඉන්නකොට එයාට දකින්න ලැබෙනවා නගරයේ උත්සවයට එමින් ගමන් හිටපු මිනිසුන්ට මකරා විසින් පහර දීලා ආහාරයට අරගෙන තියනවායි කියලා. මේ අතරේ නගරයේ අය රේඩියෝ පද්ධතිය පුළුවන් විදිහට හදමින් පණිවිඩයක් දී ගන්න හැදුවා. ඒකෙන් නම් කිසිම වැඩක් වෙන්නේ නැහැ. අනිත් අතට වෙනත් පාරකින් නගරයට ආව ෂෙරීෆ්ට මුලින්ම බලා ගන්න ලැබෙන්නේ හැමතැනම ලෙයින් නැහැවිලා ගියපු නගරයක්. එයා මේ වෙලා තියෙන විපර්යාසය ගැන අල්ලපු නගරයේ පොලිසිය දැනුවත් කරන්න හැදුවා. ඒ වෙලෙම මෙතනට කඩාපැන්න මකරා ෂෙරීෆ්වත් එයාගේ දවල් කෑම වලට එකතු කරගන්න සමත් වෙනවා. මේ අතර කැලේ ඇතුළටම ගියපු ජේක් ක්ලෙයාගේ අතට පිස්තෝලේ දීලා වාහනේටම වෙලා ඉන්න කියලා ඉදිරියට යනකොට එයාට දකින්න ලැබෙනවා මකරා ගස්වල අතුත් ගෙවල් වල උපකරණ එහෙමත් එකතු කරලා කූඩුවක් හදලා තියෙනවායි කියලා. ජේක්ගේ ළඟට තවත් ලං වෙන්න හදනකොට ක්ලෙයා හිටපු වාහනේට මේ මකරා පහර දෙන්න පටන් ගත්ත නිසා ක්ලෙයා වෙඩි තියනවා කියලා ඇහිලා ජේක් ආයමත් දුවගෙන වාහනේ ළඟට එනකොට එයාට වාහනේ හිටපු ක්ලෙයාව හොයාගන්න නම් ලැබෙන්නේ නැහැ. ඒ වෙලේ කොහොම හරි ක්ලෙයා මකරට වෙඩි තියලා කැලේට පැනගෙන බේරිලා තියෙනවා. තවත් මෙතන ඉන්න එක අනතුරුදායක නිසා මේ දෙන්න ඉක්මනින්ම ආයමත් නගරයට එන්න හදනකොට මෙයාලට ආයුධ සන්නද්ධව මකරාව මරන්න හොයාගෙන යමින් ගමන් හිටපු කර්නල්ව හොයාගන්න ලැබෙනවා. කර්නල් ගාව තිබුණු උපකරණ හරහා යන්තම් නගරයට කතා කරගන්න මෙයාලට පුළුවන් වෙනකොට තමයි මෙයාලට දැනගන්න ලැබෙන්නේ ෂෙරීෆ් මකරා මරලා දැම්මයි කියලා. දැනටම මකරා නගරයට එන්න තියෙන මාර්ග දෙකම එයා විනාශ කරලා තිබුණු වාහන වලින් අවහිර කරලා තිබුණ නිසා මිනිසුන්ට නගරයෙන් පැන ගන්න විදියකුත් නැහැ. මකරා දැන් හදන්නේ ගොවිපළ සත්තු ටිකක් වගේ මිනිසුන්ව නගරේ හිර කරගෙන කෑමට ගන්න. විනාඩි කිහිපයකට පස්සේ මේ තුන්දෙනාත් නගරයට එන්න සමත් වෙනවා. ඊළඟට ජේක් කරන්නේ එයා දැකපු විස්තර කියලා මිනිස්සු කීප දෙනෙක්ම එකතු කරගෙන මකරාගේ කූඩුව තියෙන තැනට ගිහින් ඌව මරලා දාන්න සැලසුම් කරන එක. ඒත් මෙයාලට මකරෙක්ව ආම්බම් කරන්න තරම් ආයුධ නැති හින්දා මෙයාලට අනිවාර්යයෙන්ම එළියෙන් උදව්වක් ඕන වෙනවා. ඔක්කොම දුරකථන සම්බන්ධතා කුළුණු මකරාගේ ප්‍රහාරයෙන් විනාශ වෙලා ගිය නිසා ඊළඟට මොකද කරන්න කියලා කල්පනා කරමින් ඉන්නකොට හැම්ටන්ට මතක් වෙනවා රේඩියෝ මධ්‍යස්ථානයේ එයාලා පාවිච්චියෙන් අයින් කරපු දැන් කාලේ සිග්නල් කණු ඕමනා වෙන්නේ නැති පරණ ඇන්ටනාවක් තියෙනවායි කියලා. මේක කියනවත් එක්කම ජේක් හැම්ටන් සමග එළියට ගිහින් රේඩියෝ මධ්‍යස්ථානයට යනකොට ෂෙරීෆ්ගේ වාහනෙන් ආයුධ අරගන්නත් අමතක කරන්නේ නම් නැහැ. ඒ තිබුණ ආයුධ ඔක්කොම බාරගත්ත කර්නල් ඒ අනිත් අයට බෙදලා දෙන්න සූදානම් වෙන වෙලාවේ ජේක් ඉක්මනින්ම රේඩියෝ මධ්‍යස්ථානයේ වහලට නැගලා අර ඇන්ටනාව ගලවන්න පටන් ගන්නවා. ජේක් පුළුවන් ඉක්මනට ඇන ගලවනකොට ඈත අහසෙන් ආයමත් මකරාව මතුවෙන්න පටන් ගන්නවා වගේම හැම්ටන් ඌට වෙඩි තියලා ඌගේ දිශාව වෙනස් කරන්න සමත් වෙනවා. ලැබුණු පොඩි අවස්ථාවේ මේ දෙන්නටම ඇන්ටනාවත් අරගෙන ඉක්මනින්ම හැංගෙන්න පුළුවන් වෙනවා. මේ අතරේ වාහන බැටරියකින් කරන්ට් එක අරගෙන ඇන්ටනාව සම්බන්ධ කරගත්ත මෙයාලා ෂෙරීෆ්ගේ උපකරණات භාවිතා කරලා අමාරුවෙන් පැය ගාණක් දඟලලා අල්ලපු නගරයේ පොලිස් ස්ථානය සම්බන්ධ කරගන්න සමත් වෙනවා. ඊළඟට ෂෙරීෆ් වගේ කතා කරපු ජේක් මෙයාලට කියන්නේ නගරයේ විශාල ගින්නක් ඇති වෙලා තියෙනවා. පාරෙන් එන්න බෑ. පාර අවහිර වෙලා තියෙන්නේ. ඒ හින්දා හෙලිකොප්ටර් එකක් අරගෙන මෙයාලට පුළුවන් තරම් ඉක්මනින් උදව් අරගෙන එන්න කියලා. මොකද මකරෙක් ආව කියලා කිව්වනම් මෙයාලා කාගේ හරි විහිළුවක් කියලා මේක ගණන් නොගෙන ඉන්න නිසා තමයි ජේක් මේ විදිහට බොරුවක් කියන්නේ. උදව් වෙනකල් මෙයාලට ආරක්ෂිතව ඉන්න ආයුධ ඕන කරන නිසා ජේක් ආයුධ හොයාගෙන පිරිමි අය සමග පිට වෙලා යන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් පොලිස් ස්ථානයේ තිබුණ ආයුධත් මෙයාලට එකතු කරගන්න පුළුවන් තැන්වල තිබුණු පෙට්‍රලුත් අරගෙන ආයමත් කට්ටිය රෙස්ටුරන්ට් එකට එනකොට වහලට වෙලා මේ ඔක්කොම දේවල් දිහා බලාගෙන හිටපු මකරා මෙයාලට ආයමත් පහර දෙන්න පටන් ගන්නවා. මේ අනතුරෙන් ජීවිත හානියක් නොවුනත්
අර කලින් කර්නල්ට විහිළු කරපු පාලරට නම් ලොකු තුවාලයක් ඇති වෙනවා. කර්නල්ගේ වෙඩි පහරවල් එක්ක නගරයේ ඉන්න එක සුදුසු නැති හින්දා මකර ආයමත් තමන්ගේ කූඩුවට එනකොට අපිට දකින්න ලැබෙනවා ඩොක්ටර් ඩේවිඩ් තවමත් පණ පිටින් ඉන්නවයි කියලා. අතකුත් නැතුව මකරගේ කූඩුවේ ගොදුරු අතරේ හිටපු ඩේවිඩ් එයාට සිහිය ආවට පස්සේ ටයි එකෙන් තමන්ගේ අතත් තද කරගෙන මෙතනින් පැන ගන්න උත්සාහ කරන වෙලාවේ එයාට මකර බිත්තර තුනක් මෙතන තියෙනවා කියලා දකින්න ලැබෙනවා. මේත් එක්කම මෙතනට ආව මකර පණ පිටින් හිටපු ඩේවිඩ්ව දැකලා එයාව උස්සගෙන නගරයට යන්නේ වෙනම ප්ලෑන් එකක් හිතේ තියාගෙනයි. මකර එන අතරේ ජේක්ලත් එළියෙන් උදව් වෙනකල් බලාගෙනයි ඉන්නේ. නිස්කලංකව ලැබුණු වෙලාවේ ජේක්ගේ ගාවින් ඉඳගත්ත ක්ලෙයා ජේක් සමග ටිකක් කතා කරන්න පටන් ගන්නවා. මෙහෙම කතා කරමින් යනකොට ජේක් යාගේ අයියට වුණු අනතුරේ කතාව මෙයාට කියන්න පටන් ගන්නවා. ජේක් යාගේ අයියා සමග එකම ට්‍රක් එකේ තමයි වැඩ කරලා තියෙන්නේ. දෙන්න දෙමාරුවට මහන්සි යනුව මාරු වෙමින් වාහනේ එලෙව්වත් ජේක්ට හදිස්සියෙම හෙම්බිරිසා වුණ හැදුන නිසා එයාගේ අයියා ජේක්ට විවේක ගන්න ඉඩ දීලා එක දිගට දින 4ක් කිසිම විවේකයක්වත් නිින්දක්වත් නැතුව ට්‍රක් එක අරගෙන ගිහිල්ලා තියෙනවා. මෙහෙම යන අතරමඟදී එක දවසක් රෑ පාර ලිස්සන්න අරගෙන වාහනේ පාලමකින් විසි වෙලා ගෙන් වතුරට වැටලා තියෙනවා. මේ සිදුවීමත් සමග එකපාරට ගැස්සිලා හැරුණු ජේක් අයියවත් අරගෙන පීනලා ගොඩට එන්න හැදුවත් අයියා ට්‍රක් එක ඇතුලේ හිර වෙලා හිටපු නිසා එයා ට්‍රක් එකත් එක්කම වතුරේ ගිලිලා ගිහින් තියෙනවා. ජේක්ට එදා හෙම්බිරිසාව නොහැදී තිබ්බනම් එදා අයියව එළියට ඇදලා ගන්න තිබුණා කියලා නිතර හිතෙන්න පටන් ගත්ත නිසා මෙයාට දැනෙලා තියෙනවා මෙයාගේ අතේ තමයි වැරද්ද කියලා. ඒ වරදකාරී හැඟීමත් එක්ක තවදුරටත් මෙහි ජීවත් වෙන්න බැරි හින්දා එයා මෙහි යන්නයි ඉන්නේ කියලා කිව්වට පස්සේ ක්ලෙයා මෙයාට කියනවා ඒක අනතුරක් මිසක් මෙයා හිතලා කරපු දෙයක් නෙවෙයි. ඒ හින්දා ඔයාගේ මෙතන කිසිම වැරද්දක් නැහැ කියලා. ඔන්න මේ වෙලාවේ තමයි මකර ආයෙමත් නගරයට ඇවිල්ලා ඩේවිඩ්ව නගරයේ මැද්දෙන් තියලා පිට වෙලා යන්නේ. ඩේවිඩ් පණ පිටින් ඉන්නවා කියලා දැකලා ජේක් යාව බේරගන්න හදනකොටම මකර ජේක්ව අල්ලගන්න පයින්නවා. ඇත්තටම මකර ඩේවිඩ්ව ඇමට දාලා ඇතුලේ මිනිස්සුන්ව එළියට ගන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ජේක්ට මකරත් එක්ක ඔට්ටු වෙන්න හැකියාවක් නැහැ කියලා දැකපු අනිත් අය ජේක්ගේ උදව්වට මකරට වෙඩි තියද්දි ෆාලර් තීරණය කරනවා මකරගේ අවධානය එයාගේ පැත්තට අරගෙන ජේක්ට පැනගන්න අවස්ථාවක් අරගෙන දෙන්න. මොකද එයාට උණු තුවාලයත් එක්ක එයාගේ ජීවිතය ගැන බලාපොරොත්තුවක් තියන්න ඔහුට බැහැ කියලා තේරිලා තියෙන නිසා මේ විදිහට පාලර්ගේ ජීවිත පරිත්‍යාගයත් එක්කම ජේක්ට පුළුවන් වෙනවා ඩේවිඩ්වත් උස්සගෙන ආයමත් අනිත් අය ගාවට දුවගෙන එන්න. මෙයාලගේ උදව්වට ගිනිනීමේ හෙලිකොප්ටර් එකක් නගරයේ දෙසට ළඟා වුණත් හැමෝගෙම හිතේ ඉපදුණු බලාපොරොත්තුව සුණු විසුණු කරලා මකර හෙලිකොප්ටර් එක විනාශ කරලා දානවා. මේ විදිහට බලාපොරොත්තු සුන් වෙද්දි තුවාලවල ලෙයින් නැහැවිලා මරණ මංචකයේ හිටපු ඩේවිඩ්ට පුළුවන් වෙනවා මකර කෝඩුවේ තිබුණු බිත්තර ගැන මෙයාලට කියන්න. එක මකරෙක් මදිවට තවත් මකරු 3 දෙනෙක් එන්න හදනවා කියලා දැනගත්තට පස්සේ මෙයාලා භීතියට පත් වෙනකොට ඩේවිඩ් අවසන් හුස්මත් හෙලනවා. දැන් කරන්න තියෙන ලොකුම දේ බිත්තර විනාශ කරලා දාන එක නිසා ජේක් කීප දෙනෙක්ව මෙතන නතර කරලා අනිත් අයත් එක්කම කෝඩුව හොයාගෙන යන්න පටන් ගන්නවා. වාසනාවට මෙයාලා මෙතනට එනකොට මකර කෝඩුවේ හිටියේ නැහැ. මෙයාලට කෝඩුව ගාවින් බිත්තර වලට අමතරව ජෙනරේටර් එකකුත් හමු වුණ හින්දා එයාලා තීරණය කරනවා මකරට කරන්ට් එක වදලා ඌව මරන්න. ඊළඟට හැම්ටන් එයා දන්න විදිහට ජෙනරේටර් එකේ කැඩිච්ච දේවල් ආයේ හදලා මේක ස්ටාර්ට් කරනවත් එක්කම ඒ සද්දෙට මකර මෙතනට කඩාගෙන පැනලා මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා. මේ ප්‍රහාරයෙන් දඩයක්කාරයාට එයාගේ ජීවිතය අහිමි වෙනවා වගේම ජෙනරේටර් එකේ වයරුත් ගැලවිලා යන හින්දා මෙයාලගේ උකුලෙන් නම් වැඩක් වෙන්නේ නැහැ. සිද්ධියෙන් හොඳටම කේන්ති ගත්ත කර්නල් පිස්සුවෙන් වගේ මකරට වෙඩි තියලා මකරව මෙතනින් එලවලා පිත්තර වලටත් වෙඩි තියලා ඒවත් විනාශ කරන්න පටන් ගන්නවත් එක්කම හදිසියෙම දෙයක් මතක් වුණ ජේක් ඉක්මනින්ම කර්නල්ලා නවත්වලා එක බිත්තරයක් ඉතුරු කරගන්නේ මේ බිත්තරය ඇමට අරගෙන මකරව කොටු කරගමුයි කියන සිතුවිල්ලෙන්. ඊළඟට මෙයාලා බිත්තරේත් අරගෙන ආයමත් නගරයට එන්න පටන් ගන්නකොට කැලේ අතරමඟදී සෑහෙන වාහන තොගයක් දකින්න ලැබෙනවා. මේ අතර තිබිලා ජේක්ගේ ඇහැ යන්නේ මෙතන තිබුණු ලොකු ට්‍රක් එකක් දිහාවටයි. මේක දැක්කට පස්සේ වෙනම අදහසක් කල්පනා වුණ ජේක් අනිත් අයගේ උදව් ඇතිව මකර බිත්තරේ ට්‍රක් එක පිටිපස්සේ බැඳලා අනිත් අයව පරිස්සමින් නගරයට පිටත් කරලා අරින්නේ. එයාට මොනවා වුණත් අනිත් අයට කරදරයක් නොවෙන්න ඕනේ කියන බලාපොරොත්තු වෙනෝයි. අනිත් අය ගියාට පස්සේ හැම වෙලේම හෝන් එක ගහමින් ට්‍රක් එක පදවන්න පටන් ගත්තු ජේක්ට වැඩි වෙලාවක් නොයාම මකරගේ අවධානය ලබා ගන්න පුළුවන් වෙනවා. මකරව ගානට මේ හැමදාලා උගුලට අහු කරගත්ත නිසා දැන් මෙයාට තියෙන්නේ මකරව මරන්න තියෙන අමාරුම අධීර විතරයි. වේගෙන් එන මකරව වාහනේ බ්‍රේක් කරලා පිටිපස්සේ වදින්න සලස්වලා ඌව හප්පලා අඩපඩම් කරමින් මකරගේ කේන්තිය අවුස්සලා ඌව ට්‍රක් එකේම රඳව ගන්න කටයුතු කරපු ජේක් අවසානයේදී ට්‍රක් එක කැලේ අවසානයේ තිබුණු කන්දෙන් පහළට දානවත් එක්කම ට්‍රක් එකෙන් එළියට පයින්න සමත් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි දෙවියන්ගේ දඬුවමෙන් නිදහස් වෙලා මිනිස්සු විනාශ කරන්නව මකර උගේ බිත්තරේ පස්සෙන් ආගාදයට ගිහිල්ලා ට්‍රක් එකත් සමගම ගිනිගෙන විනාශ වෙලා යන්නේ. ඉතින් මේ විදිහට එදා හවස් වෙනකොට වීරයෙක් වගේ ආයමත් නගරයට ඇවිල්ලා මිනිසුන්ගේ බය දැන් ඉවරයි කියපු ජේක් අනිත් අය සමගම රෙස්ටුරන්ට් එක ඇතුළට යනවා කියලා පෙන්නනවත් එක්කම මේ ලස්සන කතාවත් මෙතනින් ඉවර වෙනවා.